මෙලෙසින් පින්නතුනි සමහර කෙනෙකුගේ දියුණුව දැකලා ඒක පිරිහෙවා කියලා පින්නතුනි ප්‍රාර්ථනා කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් කෙසේ සිතන්නේ නම් එයා දිනෙන් දින පෙරහීමට පරිහානියට පත් වෙන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් ඒ නිසා පින්නතුනි තමන් ලද දෙයින් සතුටටපත් වෙමින් තමන්ගේ ජීවිතය හොඳින් ගත කරන්න පින්නතුනි අදිෂ්ඨාන කරගන්න. අපි බලමු මේන් ඉදිරියට කුමක් සිදු වෙනවද කියලා. ඉපයූ දානය තම දහා බින්දු දාහාර හෙලා නැති වී දොරස් වෙයි සෝරුනට ආයිති වෙලා නැතිනම් රාජ නීතිය විත් උරන වෙලා ලද බව භෝග ගෙන අය රජ ගෙදර බලා ඇති බව භෝගයක් වෙන්නම් ආනුන් කෙරේ සතුරන් නුවත් මෙත් හැඟුමෙන් සියලෝ ආරේ කටයුතු කළොත් මේ ජීවන රැඟුම් කෙරේ සොම්නස සතුට ඔබේ හදවත් මැදුරේ පිරේ. පින්නතුනි එයින් පසුව ක්‍රෝධය සහිත ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තම සතුරාගේ ක්‍රීර්තිය එවාගේම පරිවාර සම්පත්තිය දැකලා එයක් පිරිහෙවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මේ ආකාරයට. කිත්යසසින් පීරි හිමම දකින්වා සතුරන්ගේ ආව ගුණ පැතිරේවා හොඳ තම දින දින නැසීලායත්වා මගේ පැතුම ලෙස සැම සිදුවේත්වා සතුරන්ගෙන් නැසියෝවෙන් වෙත්වා අඳුරු තැනක එම දිවිය රැඳෙත්වා අවමානෙට හැම තැනලක් වෙත්වා මගේ සතුරන් පිරිහුමම දාකිත්වා මිතුරන් ඇත්නම් වෙන් වේත්වා පස්
මිතුරන් දේන දින වැඩි වෙත්වා සදා කල්ම තනිකම හිමි වෙත්වා එසේ සිතන අය මේ ගැන අසත්වා පින්නතුනි සමහර කෙනෙක් ක්‍රෝධයෙන් මේ වගේ පින්නතුනි සිතනවා ප්‍රාර්ථනාවන් සිදු කරනවා ඒ වගේම පින්නතුනි ක්‍රෝධයෙන් මිනිස් ප්‍රාර්ථනාවන් කළත් ඒ වාගේ මෙහි ඵල විපාක පින්නතුනි ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. එහෙම ප්‍රාර්ථනා කරන පුද්ගලයා වෙතට මෙවැනි පින්නතුනි ප්‍රතිඵලයකුයි ඇති එන්නේ. අපි ශ්‍රවණය කරමු. තම හිත මිතුරන් නොමසිතු විලසින් සතුරු වෙලාවෙන් වී අනවා උනේ කුමක්ද අදහා ගන්නට එයින් පසුව නොම හැකි වෙනවා අනුන්ට පැතූ දේ තමන්ට වෙනදා සන්තකින්ම දුක උපදිනවා ක්‍රෝධන සුතුරෙන් මේ ගැන තොරතුරු තව දුරටත් පහදා දෙනවා ඇති කරගත් කීත් යසස් පලොදුවේ අවමන් පසු පාස එලවන්නේ නැතිවර දෙට යම් තැනකදී අසුවේ අන් අයටම පිරී යන්නේ අවගුණ පැතිරෙන විටකදී කොහොමද සන්තකින්ම ලාගන්නේ හිස මත තැබූ මහා බරක් විලසමයි එයින් පසුව දුක පවතින්නේ රුදුරු සිතින් නේක පැතුම් පතන්නට එබැවින් සිතුවිලි නොමවේවා සොඳුරු හැඟුම් සංතානයේ ඉපදී ජීවිතයම සුව පත් වේවා සතුරාටත් මෙත් පැතුමන් පතන විට හෙට ලෝකය සුව වෙනවා සතුරු මිතුරෝයේ පැතුම් පතන හැටි
නිරන්තරෙන් සිහිපත් වේවා සතුරු මිතුරු වේ පැතුම් පතන හැටි නිරන්තරෙන් සිහිපත් වේවා පින්නතුනි එසේ ක්‍රෝධය ඇති අය පින්නතුනි තම සතුරන් පිළිබඳව මෙලෙස සිතා එයින් නිමාවටපත් නොයි තම සතුරා මිය ගිය කලත් පින්නතුනි කරන පැතුම් ප්‍රාර්ථනාවන් පිළිබඳව අපට මේ ක්‍රෝධන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තව දුරටත් පින්නතුනි බුදුහාමුදුරුවෝ මෙලෙසින් දේශනා කරලා තියෙනවා. අහන්න පින්නතුනි අංගුත්තර නිකායේහි සත්තක නිපාතේහි මේ ආකාරයෙන් පින්නතුනි අපට පැහැදිලි කරනවා. නොනැසෙන වෛරය දලු ලද ගින්නකි සසරිත් නිය අප පසුපස එන්නකි එයින් ලැබෙන්නේ රුදු විපතකි දැන් පවසන්නේ අරුමැති කරුණකි මගේ සතුරාමිය ගොස් මාසෝ දිනක උපත ලබත්වා අට මහා නිරයක බලනු සැහැසී කාම වෛරයේ පැතුමක මිනිසුන් ඉන්නේ මෙවැනි අඳුරක එහි ආදීනව කිය යුතු වන්නේ එම පැතුමින් මොන වද සිදු වෙන්නේ සම්බුදු හිමියන් පෙරවිල සින්නේ ක්‍රෝධන සුතෝරෙන් පහදා දෙන්නේ පින්නතුනි මිය යන්නන් ඒ ආකාරයට මිය ගිය විටත් ඒ ආකාරයට සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරනවා සතර මහා අපායේ ඉපදේවා කියලා. එසේ ප්‍රාර්ථනා කරන මිනිසුන් පින්නතුනි මේ සමාජය තුල පින්නතුනි අපට දකින්න ලැබෙනවා. මිය ගිය විටත් තමන්ගේ ඒ වෛරයෙන් පින්නතුනි අත්හරින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළින් පැහැදිලි කරලා තියෙනවා පින්නතුනි ක්‍රෝධයෙන් පැතුම් ප්‍රාර්ථනා කරන කෙනාට පින්නතුනි අනුන්ට පැතුවාසේම ඔව් මරණින් මතු නිරයෙහි උපදින බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්නතුනි අපි එලෙසින් ඒ ගැන සිතට යොමු කරගෙන තමාට පින්නතුනි සැපතක් වන අයුරින්ම සිතුවිලි ගොඩනගා ගන්නා විට තමන්ට පින්නතුනි
සුගතියට යන්නට හැකිවන බව බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා අපි පින්නතුනි මෙලෙසින් තව දුරටත් අසා ශ්‍රවණපත් යොමු කරමු. අනුනට නිරයට පාර කාපනවා තමන් වෙතම පැමිණිලා ක්‍රෝධයෙන් රත් වෙන අයටයි අට මහා නිරයේ දොර ඇරලා ඒ හින්දා පව් කන්දක නොගිලා මෙත් සිතුවිල්ලේ නැවතිලා හොඳ හිත පතුරමු ලොව කොයි කාටත් සඳහම් මගටම ලන් වේලා මිනිස්සිතයි දිනයක බුදු වන්නේ දස පෙරුමන් බාල සපුරාලා මිනිස්සිතයි නිර යේ උපදින්නේ වෛරය ක්‍රෝධය පතුරාලා මිනිසුනි ඇයි මනුස්සකම ආද ඊතරමට ආමතක වීලා මිනිස් ගුණය අපි දල්වා ගමු නීති මෙත් සිතුවිලි සිත පුබුදාලා රුදුරු සිතින් පැතුමන් අනුනට තමන් වෙතම එය කැරකිලා නපුරු නොවමෝ ඒ තරමට කිසිදා තිරිසන් ගතියෙන් සැරසීලා තව කෙනෙකුගේ මාර නය පාතනා මිනිසුන් නැත ආද බිහිවිලා එවන් කෙනෙකෝ ළඟ මෙත් සිත නැති බව වටහා ගමු බණ අහලා අංගුත්තර නිකායේ පින්නතුනි ක්‍රෝධන සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෛත්‍රී කාය කර්මය මෛත්‍රී සිතුවිල්ල මුදිතාව යම් කෙනෙක් දියුණු කරනවා නම් ප්‍රගුණ කරනවා නම් එයාගේ ජීවිතේ පින්නතුනි එලෙසින් පින්නතුනි යහපත් මාර්ගයකට යොමු කරගන්නට ඒ වගේම කෙනෙකුට එපඳු හිත බුදු වෙන්නට ඒ වගේම එපඳු අයහපත් හිත නිරේ කරා යන්නට උදව් කරන බවයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි එලෙසින් අපට දේශනා කරන්නට දුන්නේ.
ඒ නිසා අපි මේ කාරණාවන් ගැන පින්තුනි හොඳින් ජීවිතවලට ධාරණය කරගෙන සමීප කරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්න නිවැරදි මාර්ගයට ඇති කරගන්න පින්තුනි අංගුත්තර නිකායේ සත්තක නිපාතේහි කෝදන සූත්‍රය අපට මහා අස්වැසිල්ලක්. අපි පින්තුනි තව දුරටත් අසා දැනගමු. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා ඇතිනම් මතුවේ ඒවා දුරු කරගනු මැන. දහමට නතු වේ යන්න එපා දුගතිය වෙත අපායේ යනවා. සිත නිවන වෙතම පාවසවමු. කවුරුත් එක් වේ මෙත් වඩනා සිතු විල්ලට නිබාඳව බරවි. සිත්වල සෙනෙහස දල්වමු දහමට යොමු වේ. සංසාරෙන් මිදෙන දිනක අප හැම එක් වේ. කලන මිතුරෝ ඇසොර පතමු නිති සිල්වත් වේ. කවි බණ ඇසුවා මේ ආය ඇතුව සිත මේ පිං ලබා දෙයි සැමටම දෙව්ලොව සිත. කාලය ගෙවි ඇති පැවරුණ අප වෙතට මෙතකින් තබන් නෙමි මගේ කවි බණට තිත. දේශනා විටදී ආද දින දම් සතුටු සිතින් මගේ සිත දීව ගියා දෙවුරම වෙතට සැනින්. තව බොහෝ වෙලා බණ කීමට හැකි නේතින් අකමැති සෑවොම සාදුයි හඬ දෙන්න බැතින්. කැමති නෑනේ. ඒ නිසා මේ වෙලාව තුලදී පින්වන්ත ඔබට මේ උතුම් දේශනාව තුළින් පහදා දෙන්නට යෙදුනේ පින්නතුනි මෛත්‍රී සිතක් ඇති කරගත්තොත් ධර්මයට මේ සිත නතු කරගත්තොත් කොයිතරම්නම් පින්නතුනි කෙනෙකුට යහපතක් සිදු කරනවද. ඉතින් ඒ නිසා පින්නතුනි
අපි අපේ ජීවිතවලට මේ සුතුරින් කියා දෙන ධර්ම කරුණු සමීප කරගෙන අපේ ජීවිත ධර්මයෙන් සුපෝෂණය කරගන්නට අපි අදිෂ්ඨාන ඇති කරගමු පින්වතුනි. ඒ නිසා අපි මෙතන සිට මේ දේශනාව තුළින් ඔබට පහදා දුන්නේ ඒ මෛත්‍රී සිත කොයිතරම් අපට ආශිර්වාදයක්ද. නිවන් දකින තුරුම අපට මහා උපකාරයක්. ඒ නිසා කළගුණ දත් ඒ වාගේම තමයි කෙලෙහි ගුණ සලකන ඒ වාගේම තමයි සත්පුරුෂයෙක් හැටියට තමන්ගේ ජීවිතය ගත කරන්නට ඔබ අධිෂ්ඨාන ඇති කරගන්නට. ඒ නිසා පින්තුනි සෑම දේශනාවක් තුළදීම ආදරණීය අම්මා ආදරණීය තාත්තගේ ගුණ දේශනා කරන්නේ පින්තුනි. වැඩිහිටි නිවාසවලට මහලු මඩම් වලට ගිය විටදී අපේ ආදරණීය අම්මලා ආදරණීය තාත්තලා කරන ඉල්ලීමක් දරුවෝ කොයිතරම් නිර්මාණය කළත් ඒ හිත්වල පින්තුනි කිසිම ආකාරයේ අයහපත් හිතක් ඇත්තේ නැහැ. අපි අහනවා අම්මේ තාත්තේ ඔබේ දරුවෝ කොයි තැන්වල දෙන්නේ? හාමුදුරුවනේ ඉහළ තැන්වල ඉන්නේ. කවුද කියලා ඇහුවම මේ අම්මලා කියන්නේ නැහැ පුතාලට අවනම්බුවක් ඇති වෙයි කියලා. ඒ නිසා බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා බුදුරජාණන් වහන්සේගෙන් පවා ඒ ආකාරයට පින්නතුනි වන්දනාවට පාත්‍ර වෙච්ච ඒ උත්තම අම්මාව ආදරණීය තාත්තව සිහි කරගෙන බුදුන් වදින දෑත් නල්ලට අරගෙන මව් ගුණ පිය ගුණ මෙනෙහි කරගෙන වන්දනාවන් අපි සිද්ධ කරමු. සාදු කියන්න. සයුරක් තරම් දහ බිඳුවැල් හෙලාගෙන තම දරුවන්ගේ සාගින්දර නිවාගෙන සුදවුන් නිරිඳෝ සේරකවල් තානාගෙන පියතුම හිඳීමි අප හට සිත් පතාගෙන මහා මෙර වාගේ සෝලාතෙවුල් දාරාගෙන වෙසතුරු රාජුන් මෙන් තෙද ගාති ලබාගෙන දරුවන් රාජුන් වෙන දිනයක් බලාගෙන පියතුම හිඳිමි මතු බුදු බව පතාගෙන දස මාසයක් දාදුක් වේද තාරාගෙන තම දරුවන්ට දෙතානින් කිරි පොවාගෙන
අම්මා හින්දේ නිබාඳව සිත් පතාගෙන තම දරුවන්ව ලය මඩලේ හොවාගෙන නැලවිලේ හාඬින් ඔකෝලේ සත පෙවාගෙන දරුවන් කෙරේ සෙනෙහස උපදවාගෙන අම්මා හින්දේ මතු බුදු බව පතාගෙන සාදු කියනවා. අපි මේ ගිය අයට මෙලෙසින් පින් අනුමෝදන් කරමු. දහමට අනුගතව හරි දැකුමින් ඉන්න ලෝකය සසුන හාපවත් රැකගන්න දෙවි දේවතාවුන් හට පින් පාමුණන්න සාදුනාද යක්හයින් පතුරන්නේ පරලොව සිටින අය ලැබ දුක් දුමාරය සුවපත් කරන් නැට මෙම පින උදාරය ඕනට වෙනු පිනිස සැම සැප දිවාරය පින්වත පින්වතිය දෙනු සාදු කාරය ගෙන කවි බාන දැන් නිම වෙන්නේ දෙවියන් ලොව විතට වඩින්නේ සඳම් සිසිලෙන් ලොව පිපිදින්නේ සියලු සතුන් ලොව නිවන් දකින්නේ සියලු සතුන් ලොව නිවන් දකින්නේ මේ පිංගෙන සං දිට්ඨෝ දේව තාවරු තම දිව සැපත වඩාගෙන පැතුයුරු අප හැම දෙනාගේ ඔවතුරු කරන්දුරු සම්බුදු සාසුන
නැවත සාදු කියනවා. බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සිත සතං නිවේවා දහම් සුවයම දැනේවා මව්පිය සුවද දැනේවා සැමට නිවනේ දුර ඇරේවා සැමට නිවනේ දුර හොඳයි මේ වෙලාව තුලදී ඊටාම වටින කියන පින්කමක් මේ පින්නතුන් සිද්ධ කරලා දැන් නිමාවටපත් වෙච්ච මොහොත ඒ නිසා මේ උතුම් වූ දුම්බර පුරාණ මහ විහාරස්ථානයේ පින්වත් ලොකු හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි 2025 වර්ෂය තුල සිදු කරන අසිරිමත් කටින මහ පින්කම කේන්ද්‍ර කරගනිමින් මේ උතුම් පින්කම සිදු කරලා සත්පුරුෂ පිනැති ඔබට ආශිර්වාද කරන්ට මේ පින්කම සිදු කළා. ඒ නිසා මේ රැස් කරගත් සියලුම කුසලානිසංස ධර්මයන් ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සිළු දෙවියන්ට අපි නැවත නැවතත් පින් දෙමු. දෙවියෝ මේ පින්ගෙන මේ පුණ්‍ය භූමියන් ඔබ හැමදෙනා ආරක්ෂා කරත්වා දෙවියෝ නිවනින් සැනසේවා කියලා සාදු. ඒ වගේම මේ පින්කම තුළින් රැස් කරගත් සිළු පින් කුසලානිසංස ධර්මයන් මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරන්නට දෙන නුගේගොඩ විජයාරාම කපුවත්ත පාර ප්‍රදේශයේ අනෝමා කපුආරච්චි පින්වත් මාතාවත් චන්දන කුලසේකර මහත්මාණන් ඒ වගේම මේගොඩ කඳනවත්ත ඒ උපේකා අපුආරච්චි මහත්මියත් චන්ද්‍රා අබේරත්න මහත්මාණන් ඒ වගේම තමයි කහතුඩුව සරණතිස්ස මාවතේ ඒ ගංගා අපුආරච්චි මහත්මියත් පත්මසිරි ඒ පින්වත් මහත්මාණන් ඒ වගේම මාකොළ තරුණ සේවා සභාපාරේ ඒ චත්‍රා අපුආරච්චි මහත්මිය දමිත චින්නගොඩ මහත්මයා ඇතුළු ඒ පින්නතුන් නමින් නිදන ප්‍රාප්ත මේගේ සියලුම ඥාතීන්ටත් විහාර ගණී අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයටත් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ නමින් මේගේ හැමටත් මේ කුසල් පින් නිවන් දොරටුවක් වේවා කියලා සාදු. ඒ වගේම අසිරිමත් පින්කමට දායකත්වයෙන් දැක්වූ මේ නම් සදාහන් කළා වූ පින්වත් හැම දිනාටමත් පවුල් වල හැම දිනාටමත් කටින මහ පින්කමෙහි දායකත්වයේ දරන සත්පුරුෂ පිනැති හැමෝටමත් විහාරස්ථානයේහි හැමදාම පින්නතුනි මහ පින්කෙතක් වගේ ඔබට ආශිර්වාද කරන පින්වත් ලොකු හාමුදුරුවෝ අපටත් නිරන්තරයෙන් අවවාද අනුශාසනා සිදු කරනවා. පුංචි හාමුදුරුවන් වහන්සේලාගේ දායක කාර්යකාදීන්ටත් මෙත්සිතින් වහන්සේ ආශිර්වාද කරනවා. පින්නති ලොකු හාමුදුරුවන්ටත් පුංචි හාමුදුරුවන් වහන්සේලාටත් දායකත්වයේ දරන පින්කමට සම්බන්ධ වෙච්ච පින්වත් සත්පුරුෂ පින්නති ඔබ හැම දිනාටම කරන කියන හිතන පතන රැකිරස්සා වෙදී සිළු කටයුතු සර්පකාරය සාර්ථක වේවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම සර්පකාරය සාර්ථකත්වයටපත් වේවා. මෙලොව ජීවිත නිදුකින් නිරෝගීව කටයුතු කරමින් ඒ වගේම අවසානයේදී අපි හැම දිනාටමත් මේ උතුම් බුද්ධ ශාසනය තුල පින්වත්නි කොතරම් පින්වන්තද මේ බඳු පින්කම් දකින්න අනුමෝදන් වෙන්නට
පින්නති සිත් පහළ කරගන්නට කොච්චර පින්වන්තද. අද දේශනාව ඔබට මහා ආශිර්වාදයක් වෙයි. ඔබේ ජීවිත ගොඩනගා ගන්නට. අඟුලිමාල රහත් වෙච්ච, වැරදි මගින් අත්හැරිච්ච, නිවැරදි මාර්ගයට පින්තුනි ධර්මී උපකාර කරනවා සත්පුරුෂයෙක් වෙන්නට. එනම් ඔබට මේ උතුම් දේශනාවන් උපකාර වේවා. ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් වූ අමා නිවන් දොරටුවක්ම වේවා. තයිසාදුනාදයක් පවත්වන්න. දොබේගස් කන්ද ශ්‍රී පූර්වා රාම විහාරේ වැඩ ඉන්න හසලක ධම්මානන්ද හිමි සඳුනේ ධර්මාසනේ වැඩ ඉන්න ඔබ හැමතෙම පාන කියවා නිවනට පිවිසෙන්න සාදු නදක් දී පින්දෙ මොහිමිහාට නිවනින් සැනසෙන්න ලස්සන බණක් ඔබ හැමදෙන මෙහිදී අසමින් උන්න ඒ හැම බණ පදයක අර්ථය ඔබේ හිතටම ගන්න හිමි සඳහට තුති පූජා වන් මෙතනදී ගෙන එන්න පින්වත ඔබ හැමදෙන දැන් දහම් පඩුරු පුද දෙන්න අපේ ආරාධනාවට හිමි මෙහි වැඩියා මෙත් ගුණ පතුරමින් දම් කඳ මෙහි පැවසෝ මේ දෙන පින් බලෙන් ආසිරි ලැබදේවා හිමි සදහට දීර්ඝායුෂ ලැබේවා තව තව අපේ ශාසනයට දම් කඳගෙන එන්න හිමි සදහට තුති පුදනවා නැවතත් මෙහි එන්න කෙව් බණ ටික හරි මිහිරි යහපතගෙන දුන්න ආයුෂ හිමි සඳහට අද වැඩි වේවා ඔන්න තව තව සසුනට සීවා කෙරේවා දින දින සසුනේහි හිමි වැජබේවා මේ දෙන තුති පුද හිමි ලැබගත්වා සාදු නදින් හිමි හට පින් දේවා අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට වැඩම කොට වදාළ ධම්මකස්කන්ධ ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපතිශ්වර රාජකීය පඬිත හසලක ධම්මානන්ද පඬිත හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සැප ශාන්ති ආශිර්වාදය යහපත උදා වේවා උන්වහන්සේ මෙලොවට ජනිත කළා වූ ඒ ආදරණීය පියතුමාටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා තවද උන්වහන්සේට මේ ගුරුහරුකම් ලබා දෙමින් මේ සසුන අමරෙහි දිලෙන්නට අත්හිත් ලබා දුන් අත්පොත් ලැබූ සියලුම ගුරු හාමුදුරුවන් වහන්සේලාට සුජීවත්ව වැඩ ඉන්නේ නම් දීර්ඝායුෂ ලැබේවා උන්වහන්සේලා අපවත් වී වදාළේ නම් උන්වහන්සේලාට උතුම් නිවන ඇති වේවා උන්වහන්සේට දාණය දෙන උන්වහන්සේ රැක බලා ගන්න උන්වහන්සේ ආරක්ෂා කරන සියලු දායකයන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා අර්ථවත් වූ ඒ වගේම අප හැම දෙනාගේම මනස සැහැල්ලු කරගන්න මනස ශක්තිමත් කරගන්නට
ධම්කඳ දේශනා කළා වූ පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ සැප ශාන්තිය උදා වේවා. මේ සසුනබරෙහි දිලෙන්නට ශක්තිය ලැබේවා. මේ සසුනබරෙහි දිලෙන තරුවක් බවට පත් වෙන්නට උන්වහන්සේට ශක්තියක් මෙතුලින් උදා වේවා. උතුම් වූ දුම්බර පුරාණ විහාරස්ථානයේ වැඩ ඉන්න බෝධීන් වහන්සේගේ ආශිර්වාදයත් මේ සියලු දෙවියන්ගේ රැකවරණයත් උන්වහන්සේට ලැබේවා. උන්වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේ. උතුම් වූ අජරාමර කෙලවර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසීම ලබන්නට මේ මහා පින හේතු වේවා. වාසනාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.